Welcome to my YouTube channel. Jaffna University එක කියනවා වගේ වෙනස්ම vibe එකක් තියනවද? එන්න මාත් එක්ක ගිහින් බලමු. Okay, let's jump into the video. Hey guys, කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම පරිස්සමට සතුටින් ඉන්න ඇති කියලා හිතනවා. අද මම ආවේ මගේ යුනිවර්සිටි එක පෙන්වන්න. එහෙනම් කට්ටිය වෙන්න මාත් එක්ක මගේ යුනිවර්සිටි එක බලන්න. යාපනයේ විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකාව. පේනානේ තියෙන ගැම්ම. ඇත්තටම මේ මේන් ගේට් එකෙන් වුණත් ජෆ්නවල කල්චර් එක මාර විදියට රිප්‍රසන්ට් කරනවා. 1974 ජනවාරි 1 වෙනිදා තමයි යාපන විශ්වවිද්‍යාලයේ මුලින්ම ආරම්භ කළේ. ඒ රජයේ තිබ්බ සරස්මකට අපේ උතුරේ ඉන්න යාළුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය පහසුවෙන් ලබා දෙන්න. මුලින්ම මේක හැඳින්වුවේ යාපනයේ මණ්ඩපයේ විදිහට. එතනදී ස්ටාෆ් එක හිටියේ 10යි, ඒ වගේම ස්ටුඩන්ට්ලා හිටියේ 120යි. මුල්ම ෆැකල්ටිස් උනේ සයන්ස් ෆැකල්ටි එකයි හියුමැනිටිස් ෆැකල්ටි එකයි. ඊට පස්සේ ඉතින් 1979 දී යාපනයේ මණ්ඩපය සම්පූර්ණයෙන්ම ස්වාධීන විශ්වවිද්‍යාලයක් කරලා යාපනයේ විශ්වවිද්‍යාලය විදිහට හැඳින්වුවා. සර් පොන්නම්බලම් රාමනාදන්තුමාගේ පිළිරුවක් තියෙනවා එතුමාට උපහාරයක් විදිහට. හේතුව තමයි 1921 දී එතුමා විසින් ආරම්භ කරපු යාපනයේ පරමේශ්වර විද්‍යාලය තමයි අපේ කැම්පස් එකේ පරිශ්‍රයට යොදාගත්තේ. ඇත්තටම මේ ස්ටැටියු එකයි මේ පේන ඇඩ්මිනිස්ට්‍රේෂන් හෝල් එකේ තියෙන කම්බිනේෂන් එක දැක්කහම යුනිවර්සිටි එකට එන අපිට වගේම තමයි මේක බලන ඔයාලටත් මාරම ගෞරවාන්විත හැඟීමක් එනවා කියලා මං හිතනවා. අපිට මේන්ම ඇඩ්මින් හෝල් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ ඉන්ටර්නල් ඔඩිට් යුනිට් එක, ඇඩ්මිෂන් බ්‍රාන්ච් එකේ වගේම ක්වොලිටි ඇෂුරන්ස් එක බලා ගන්න පුළුවන්. මේකේ තව ෆ්ලෝර්ස් තියෙනවා උඩට. ඔයාලට මේ තැන බලා ගන්න පුළුවන් කැම්පස් එකට ආපු ගමන් වම් පැත්තෙන් මෙතන තමයි අපේ ෆස්ට් ඉයර් එකේ අලුත් අවුරුදු උත්සවය තිබ්බේ. එදා නම් අමතක වෙන්නේ නැති ලස්සන දවසක්. බලන්නකෝ මේ ගහ මෙතන තියෙන එකෙන් අපේ කැම්පස් එකට ඔච්චර ලස්සන ලුක් එකක්ද දෙන්නේ කියලා. මේ තැන දැක්කහම මට මතක් වෙන්නේ මගේ ෆස්ට් ඉයර් එකේදී ඔරියන්ටේෂන් ඉවරලා මුලින්ම යාළුවොත් එක්ක දවල්ට කෑවේ මෙතන ඉඳන්. ඒ වගේම අපේ පොංගල් උත්සවය, අලුත් අවුරුදු උත්සවයේ තරඟ තිබ්බෙත් මෙතනම තමයි. බලන්න මේ තැන තියෙන ලස්සන. ඇත්තටම මමත් පුදුම වුණා මුලින්ම දැක්කහම මේ ජෆ්නද කියලා. ඒ තරමට කාම් වයිබ් එකක් තියෙන්නේ. අපිට මුලින්ම බලන්න පුළුවන් Faculty of Arts. ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් Faculty of Hindu Studies. ඔය ඈත පේන ගොඩනැගිල්ල තමයි අපේ ෆස්ට් ඉයර් එකේ ෆස්ට් සෙම් එක්සෑම්ස් තිබ්බේ. මේ තියෙන්නේ කෛලාසපති කලේරංගම්. අපේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම්, වෙල්කම් පාටි එක වගේම කැම්පස් එකේ මේන් ඉවෙන්ට්ස් තියෙන්නේ මේකේ තමයි. ඉස්සරහට විශේෂ ඉවෙන්ට් එකකුත් එන්න තියෙනවා. ඒකින්ද මාත් එක්කම ඉන්න. යාපනයේට ඉර බහින view එක හවසට මෙතනින් දැක්කොත් නම් අනිවාර්යයෙන්ම පිස්සු වැටෙනවා. මොකද මේක ඒ තරමට ලස්සනයි. මේ තමයි ආර්ට් එකේ ස්ටඩි හෝල් එක. අපේ ස්ටඩි ලීව් එකේදී තියෙන ලස්සන මතක ගොඩක්ම තියෙන්නේ මෙතන තමයි. වැඩ කරලා පොඩ්ඩක් මහන්සි වුණාම පොඩි ෆ්‍රෙෂ් එකක් ගන්න මං කරන්නේ මෙතනට ඇවිල්ලා මේ view එක බලන් ඉන්න එක. ඇත්තටම මෙතනින් එන හුළඟත් එක මාර ෆ්‍රෙෂ් එකක් එන්නේ. ඔයාලගේ කැම්පස් වලත් ඔයාලට සෙට් වෙන මේ වගේ තැන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මේ තමයි මම ලෙක්චර්ස් ඉවරලා එන එකම් පල්ලවි ඉන්න තැන. ඔයත් මම වගේ ටැමිල් කල්චර් එකට ආස කෙනෙක් නම් මේ තැන දැක්කොත් ඇත්තටම ඔයාලට ලෝභ හිතෙනවා. මොකද මෙතන ඒ තරමට ලස්සනක් තියෙන්නේ. කැම්පස් එකේ ඉවෙන්ට් එකකට වේට් තියන්දොත් මම නම් මෙතන ඉඳන් ෆොටෝ එකක් ගන්නවමයි. දැන් මං ආවේ අපේ කැම්පස් එකේ අපි ෆොටෝස් ගන්න මේන්ම තැන. කැම්පස් එකට ඇවිල්ලා මෙතන ෆොටෝ එකක් ගත්තේ නැත්නම් එයාගෙන් වැඩකුත් නැහැ. අතනින් පේන කෝවිලයි මේ පේන ගසුත් එක්ක කැම්පස් එකේ මෙතන නම් මාරම ගති. මටත් හිතාගන්න බෑ කොහොමද කැම්පස් එකේ ඉස්සරහම වෙලත් මේ තරම් ලස්සනක් දෙන්න පුළුවන් වුණේ කියලා. ඇත්තටම මං හිතන්නේ ඔයාටත් ඒ ලස්සන පේනවා ඇති. මේ තියෙන ගැම්මට ඩිපාර්ට්මන්ට් ඔෆ් ලෝ. එන්නකො මාත් එක්ක අපේ ඩිපාර්ට්මන්ට් එක බලන්න. මෙන්න තියෙනවා අපේ ඩිපාර්ට්මන්ට් ගොඩනැගිල්ල. එතනින් ගිහම තියෙනවා අපේ ඔෆිස් එක. ඔහොම තිබුණාට කරන්න නම් ලොකු වැඩ. දන්නව ඇතින් ඉතින් අපිට පොඩ්ඩක් වතුර සෙට් කරගන්න එකට ගේමක් ගහන්න එනවා. මෙතනින් තමයි අපේ ළමයි වතුර ගන්නෙ. හවසට නම් මෙතන පිරීලා. මේ තමයි අපේ කමියුනිටි කිචන් එක. දන්නවත් ඇතිනේ නොමිලේ දිවාහාරය දෙන ලංකාවේ එකම යුනිවර්සිටි එක තමයි ජෆ්නා යුනිවර්සිටි එක. මේක පටන් ගත්තේ COVID-19 සීසන් එකේදී. ඇත්තටම මෙතනින් කරන සර්විස් එක නම් next level. දැන් අපි යන්නේ Faculty of Science එකට. එන්නකො මාත් එක්ක මේ පැත්තත් බලලා යන්න.
සයින්ස් එකේ මුලින්ම තියෙනවා ඩිපාර්ට්මන්ට් ඔෆ් මැතමැටික්ස් ඇන්ඩ් ස්ටැටික්ස් එක. එතනම තමා තියෙන්නේ සයින්ස් එකේ ස්ටඩි හෝල් එක. මේ ඉතින් සයන්ස් එකේ ස්ටඩි හෝල් එක උනාට අපිත් එනවා මෙතනට ඇවිල්ලා වැඩ ටික කරගන්න. රෑ ටයිම් එකේදී මෙතන මාරම නිදහසින්ද පාඩුවේ වැඩ ටික කරගන්න පුළුවන්. පේනවනේ ළමයි මෙතන දැන් වැඩ. තව පොඩ්ඩක් ඉස්සරහට ගිහලා බලමුකෝ සයන්ස් එකේ විස්තර. මේ තියෙන්නේ ඩිපාර්ට්මන්ට් ඔෆ් කම්පියුටර් සයන්ස් DCS එක. ඒක නම් මාරම ලස්සන බිල්ඩින් එකක් තියෙන්නේ. ඇත්තට මම හිතන්නේ කැම්පස් එක ඇතුලේ ලස්සන බිල්ඩින් එක තියෙන්නේ DCS එකට. වාව් මාරම ලස්සනයි යා. සයන්ස් එකේ තියෙන නියම ස්පොට් එකක් තමයි මෙතන. මෙතන දැන් නම් පොඩ්ඩක් මේ අතු ගාලා නැති හින්දා අවුල් වෙලා තමයි තියෙන්නේ. නැත්තම් අපි අසයින්මන්ට්ස් කරද්දී මෙතනට ඇවිල්ලා තමයි වීඩියෝස් ගන්න ඉන්නේ. බ්ලූමින් සීසන් එකේදී මෙතන මාරම ලුක් එකක් තියෙන්නේ. මල් වලින් පිරලා ඒව හුලඟට වැටෙද්දී මාරම ලස්සනක් තියෙන්නේ. ඔයාලගේ යුනිවර්සිටි වල බ්ලූමින් සීසන් එක්ස්පීරියන්ස් එක අනිවාර්යයෙන්ම අපිට කියන්න. දැන් මං ආවේ අපේ ලයිබ්‍රරි එකට. එතනට එද්දිම තියෙනවා අපේ ලයිබ්‍රරි ඔඩිටෝරියම් එක. මේ තියෙන්නේ අපේ ලයිබ්‍රරි එක. ඩිස්ටර්බ් වෙන්නේ නැති වෙන මං ඉතින් ෂේප් එකේ කැප්චර් කරගත්තා. මොකද මෙතන කට්ටිය වැඩ. මේ තියෙන්නේ ලෝ බුක්ස් තියෙන තැන. පේනවනේ අපේ ලයිබ්‍රරි එක. දැන් ටික මාන්සින්ද ආවා ජූස් එකක් බොන්න. මෙතන තියෙන්නේ අපේ යුනිවර්සිටි එක ඉස්සරහමයි. ඒකින් හින්දා ඉතින් ලෙක්චර්ස් වලදී පොඩ්ඩක් ප්‍රෙෂර් නොවුනහම ඉක්මනට ඇවිල්ලා දීලා තමයි ආයෙත් ඊළඟ ලෙක්චර් එකට සෙට් වෙන්නේ. තිරුණුල්වැලි රෝඩ් එකේ අපේ කැම්පස් එකට එන්න ගේට්ස් 3ක් තියෙනවා. මම මුලින් පෙන්නුවේ අපේ මේන් ගේට් එක. මේ තියෙන්නේ අපේ 3 වෙනි ගේට් එක. යුනිවර්සිටි ස්ටුඩන්ට්ලටත් ලේසි වෙන්න මෙතන ATMs වලට People's Bank එකයි මේන් ගේට් එක ළඟ BOC ATM එක තියෙනවා. මෙතන ඉතින් මිල්ක් ෂේක් තියෙනවා, ෆෘට් ජූස් තියෙනවා. මෙතන ඇත්තටම වර්ක් ප්ලේස් එකක් හින්දා ස්ටුඩන්ට්ලා ගොඩක් වෙලාට මෙතනින් ජූස් ගන්නවා. ඔන්න ආවා මගේ කොමඩු ජූස් එක. මම ගොඩක් වෙලාවට වව් මාරම රහයි. සුග නැතුව ඉල්ලගත්ත ඒත් මාරම ටැන් රහයි. පට්ට ඒක. නියමයි. මම ගොඩක් වෙලාවට ලෙක්චර්ස් අතරමැදදී සාමාන්‍ය උදේට කන්න බැරි වෙච්ච දවසට ඉක්මන මෙතනට ඇවිල්ලා මිල්ක් ෂේක් එකක් බොනවා. ඒක බනානා එක. ඩේට්ස් දාලා දෙනවා මෙතන ඉන්න එක්කෙනා. ජූස් එක බීලා මං ඉක්මනට සෙට් වුණා බයොලොජිකල් සයන්ස් එකට. මේ පැත්තේ අපිට බලා ගන්න පුළුවන් ඩිපාර්ට්මන්ට් ඔෆ් බොටනි එක. ඊළඟට මං ඉක්මනට ආවා අපේ AC ලයිබ්‍රරි එකට. රස්නේ කාලෙදි ඉතින් මා මෙතනින් හොල්ලන්න බෑ. AC දියේදී මොකටද එළියේ ඉන්නේ. ඊළඟට මං ඉක්මනට ආවා අපේ කැන්ටින් එකට. පේනවනේ අපේ කැන්ටින් එක. දැන් නම් මේ ළමයි නැහැ. නැත්තම් මේක පිරිලා. මෙතන ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙතනින් කෑම එක අරගෙන අතන්ට ගිහින් වාඩි වෙලා ෂේප් එකේ බණ්ඩියට දාගන්න. මෙතනින් ඔයාලට පුළුවන් කැම්පස් එක ඇතුලේ ෆෘට් ජූස් ගන්න. මෙතනට මාරම ලස්සනයි නේ මේ අහස පේන විදිය. ඈතින් පේන වතුර ටැංකියත් එක්ක මාර ලස්සනයි. මේ තමයි ඉතින් අපේ පිපාසයේ සංසිඳවන ජල මූලාශ්‍රය. ඇත්තටම මාරම ලස්සනයි මේ අහස නම්. දැන් මං යන්නේ අපේ ස්ටුඩන්ට් කම්ප්ලෙක්ස් එකට. මෙතනත් ඉතින් හදලා තියෙන්නේ ළමයින්ට නිදහසේ වැඩ ටික කරගන්න. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් වෙල්ෆෙයාර් ඔෆිස් එක, ප්‍රොක්ටර්ස් ඔෆිස් එක වගේම පෝස්ට් ඔෆිස් එක. දැන් මම පල්ලවි එක්ක බෑක් ගේට් එකෙන් ඉක්මනට යනවා. ඕගලන්ට මෙඩිසින් එකයි අපේ ග්‍රවුන්ඩ් එක පෙන්නන්න. එතනට යද්දී අපිට හම්බ වෙනවා මේ අම්මාචි එක. මෙතන ඉතින් උදේ කෑම, දවල් වගේම හවසට කෑම තියෙනවා. එතන වර්ත් ඉඳලා ළමයි එතනනුත් කෑම ගන්නවා. දැනට බලපු ටිකෙන් ඔයාට ඉතින් අපේ කැම්පස් එක ගැන මොකද හිතෙන්නේ? අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දෙන්න. ඔයා අපේ කැම්පස් එකට අලුතෙන් ඉන්න කෙනෙක් නම් මං කියන්නේ අනිවාර්යයෙන්ම මෙහෙට එන්න. හැබැයි ඔයාට ගැළපෙන වයිබ් එකකුත් සෙට් කරගෙන. මොකද එතකොට පුළුවන් ඔයාට මෙහෙ තියෙන පොඩි දෙයින් උනත් ආයෙත් ඉතින් ෆුල් සැටිස්ෆැක්ෂන් එකක් ගන්න. හරියට මේ මං ඉන්නවා වගේ. මේ ඉතින් වහින කාලේ හින්දා පොඩ්ඩක් මේ මඩවල් තියෙනවා. අද නම් ඇත්තටම chance එකක් වැස්ස තිබ්බේ නැහැ. මේ තියෙන ඉතින් අපේ කොමර්සියල් වලට සෙට් වෙන ලෙක්චර් හෝල් එකක්. දැන් මං ඉන්නේ අපේ ග්‍රවුන්ඩ් එකට. ඔතනින් පේන්නේ අපේ ඉන්ඩෝර් ස්ටේඩියම් එක. ඇත්තටම ගත්තොත් ග්‍රවුන්ඩ් එකයි මෙඩිසින් එකයි තියෙන මේන් ප්‍රොමිසස් එකෙන් එන අතුරුපහරේ ඇත්තටම මාරම ලස්සනයි නේද? කැම්පස් එකේ ආසම තැන් වල ලිස්ට් එකක් ගත්තොත් මගේ නම් උඩින්ම තියෙන ග්‍රවුන්ඩ් එක. මොකද හවසට ඉර බැහැගෙන යන මෙතන view එකට ගහන්න view එකක් ආයිතින් කොහෙවත් නැහැ. මේ තියෙන්නේ AHS building එක.
එතනින් ඇතුළට ගියාම තමයි අපිට මෙඩිසින් එක හම්බ වෙන්නේ. මං ඉතින් ග්‍රවුන්ඩ් එක පැත්තෙන් ආපු හින්දා එන්න උනේ පිටිපස්සේ පැත්තෙන්. එන්න අපි ඉස්සරහා පැත්තට ගිහින් බලමු. මෙන්න තියෙනවා Faculty of Medicine. මේ තියෙන්නේ මෙඩිසින් එකේ ඉස්සරහා. ඒ කියන්නේ මේන් ගේට් එකෙන් පේන විදිහ. අපේ සයිමන්ස් වලට වීඩියෝස් කරන තියෙද්දි අපි ගොඩක් මෙන්න මෙඩිසින් එකට මොකෝ මේ එතන තියෙන වයිබ් එක සාමාන්‍ය මේ තියෙන ගොඩනැගිලිත් එක්ක ක්ලිප්ස් ගන්නවා ගොඩක්ම. ඒකත් එක්ක මෙතන තමයි එන්නේ. මෙතන තමයි අපේ JILC කන්ෆරන්ස් එක තිබ්බේ ෆස්ට් ඉයර් එකේදී වර්ල්ඩ් ඔඩිටෝරියම් එක. අපිට දැන් සෙකන්ඩ් ඉයර් එකේදීත් හම්බ වෙයි. එතකොට ඔයගලන්ට අලුත්ම වීඩියෝ එකකින් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපිට ග්‍රවුන්ඩ් එකේදී ඈතට පෙවුන වෝටර් ටැංක් එක. ඇත්තට මේක ග්‍රවුන්ඩ් එකෙන් පේද්දි මාර ලස්සනයි නේ. මේ තියෙන්නේ අපේ මෙඩිසින් එකේ කැන්ටින් එක. පේනවනේ ඉතින් ළමයි සෙට් එකක් ඇවිල්ලා කනවා, තව සෙට් එකක් වැඩ කරනවා. මේ තියෙන්නේ අපේ ග්‍රවුන්ඩ් එක. අද chance එක මිස් වුණා වලාකුළු වලින් වැහිලා හින්දා ඉර බහගෙන යන එක හරියට පැහැදිලිව පේන්නේ නැත්තම් නම් මෙතන මාරම ලස්සනයි මේ ටයිම් එකට. කවන්නේ ආය chance එකක් එනවනේ. ඔය ඈතින් පේන්නේ නිව් ගර්ල්ස් හොස්ටල් එක. හවසට මෙතන කට්ටිය සෙට්ලා ක්‍රිකට් ගහනවා. තව සෙට් එකක් බෝඩින් වලින් ඉඳන් හොස්ටල් වලින් ඉඳන් එනවා වතුර ගන්න. ඇත්තටම මාරම ගති මෙතන. ඔයගොල්ලෝ දකින්න ඇතිනේ දැන් අපේ කැම්පස් එකේ තියෙන ලස්සන තැන්. අත්‍තරම ගත්තොත් මේවා නෙමෙයි ලස්සන. අපේ ළමයි එක්ක කට්ටියත් එක්ක කරන වැඩවලින් ඉවෙන්ට්ස් වලදී තමයි ලස්සන මතක එකතු වෙන්නේ. එහෙනම් ආත් මේ වගේ ලස්සන දවසකින් හම්බ වෙනකන් කට්ටිය පරිස්සමට ඉන්න. ජය වේවා.